සුබ දවසක් යාළුවනේ. ඔන්න මම අදත් ගෙනාවා මල් ළඟ දෙන්න ඉන්න සත්තු ටිකක් ඉන්නවා පොඩි. සාමාන්‍යයෙන් මේක නිරෝගිමත්ව බිත්තර දාලා හොඳට බෝ වෙන්න නම් මේ සත්තුන්ට අනිවාර්යයෙන්ම දවස් 3කට සැරයක් හරි මම දවස් දෙකකින් දෙකට වගේ වතුර තියෙනවා. වතුර තියන්න ඕන හොඳට නාන්න. විටමින් වර්ගයක් දෙන්න ඕන. එතකොට එයාලගේ පරිසරය පැහැදිලිව තියෙන්න ඕන. ඒ වගේම මෙයාලට මේ අත්‍යවශ්‍ය දෙයක් තමයි නාන්න අනිවාර්යයෙන්ම මෙයාලට වතුර ඕන. දැන් කුඩුවේ ඉන්න අරින්න. ඊට පස්සේ දවස් 10කට වගේ 15කට වගේ පස්සේ දාන්න බොක්ස් එක. ඊට පස්සේ දාන්න දවස් 5කට 6කට පස්සේ පිඳුරු ටිකක් හරි එයාලට මොකක් හරි බිත්තර දාන්න හදාගන්න එකක්. ඊට පස්සේ බලන්න අනිවාර්යයෙන්ම මේ බිත්තර දානවා. ගත්ත ගමන් බොක්ස් එකයි රොඩුයි ඔක්කොම දාලා කුඩුවේ දාන්න එපා. එහෙම බිත්තර දාන්නේ නැහැ. කුඩු බයට තමයි මේ බොක්ස් එකට රින්ගන්නේ. මගේ ඔයාලට තියෙන ගැටලු සේරම මට කමෙන්ට් කරන්න. ඒ වගේම මම ඔයාලට අනිවාර්යෙන් ඔයාලට පිටුරු දෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. දිගටම මේ වගේ වීඩියෝ දාලා ඔයාලගේ කුරුල්ලෝ හදන ප්‍රශ්න වලට අනිවාර්යෙන් මම පිළිතුරු දෙන්නම්. මට පුළුවන් විදිහට මම දන්න දේවල් කියලා දෙන්නම්. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකේ මම දාන්නම් කුරුල්ලන්ට දෙන්න පුළුවන් හොඳ විටමින් වර්ගයක්. මේ ජෝඩුවක් අනිවාර්යයෙන් ගන්න කට්ටිය මට කෝල් එකක් දෙන්න. ජෝඩුවක් අනිවාර්යයෙන්ම රුපියල් 8,000 8,500 අතර දෙනවා යාළුවනේ.